අයින් කරන මාළු කටු වලින් හොද්දක් හදාගන්නයි යන්නේ. මේ තියෙන්නේ yellowfin tuna. ලංකාවේ නම් මේ මාළුවට කියන්නේ කෙලවල්ල කියලා. කෙලවල්ල මාළුවව ගන්නකොට දැන් කටු හරිය අයින් කරනවනේ. ඉතින් මේ කටු හරියෙත් ගොඩක් මස් තියෙනවා. දැන් කියලා දෙන්න යන්නේ මේ මාළු වලින් මිරිසට මාළු කරේ එකක් හදාගන්න විදිය. දැන් මාළු ටික හොඳට කහයි ලුණුයි දාලා හොදගෙන කහ එකතු කරන්න. ඊට පස්සේ රස අනුව ලුණුත් එකතු කරන්න. දැන් මිරිස් කුඩුයි, ගම්මිරිසුයි, තක්කාලි, ලුණුයි, අමු මිරිසුයි, සුදු ලුණුයි, ගොරකයි, වතුරයි දාගන්න. දැන් මේ ටික අපි මේ විදිහට විනාඩි 15ක් විතර තඹ ගන්නවා. ඊට පස්සේ චුට්ටක් එහාට මෙහාට හරවලා තැම්පිච්ච නැති හැරියත් හොඳට තැම්බෙන්න තියන්න. දැන් මේ විනාඩි 20කට පස්සේ දැන් මාළු ටිකත් හොඳට තැම්බිලා මාළු කරියත් ලෑස්ති. හරිම රසයි. ඉදියප්ප එක්ක කන්න, පිටු ටිකක් එක්ක කන්න, පාන් එක්ක කන්න. කියාපු මාළු කරිය try කරලා බලන්නකෝ.